හෙට පැවැත්වෙන උතුරු මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් බවයි එහි රැඳී සිටින අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. නමුත් ඊට පෙර මුල්ම අවධානය අද දවසේ වැඩිම අවධානයට ලක්වුණු පුවත. දුම්වැටි ඇසුරුම්වල දුම්බීමෙහි ආධිනව දැක්වෙන වැකි සහ රූප ඇතුළත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ රෙගුලාසි අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් ලබා දී තිබෙනවා. මෙම නියෝගය ලබා දී ඇත්තේ එම රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම විසින් ගොනු කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදී. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම රෙගුලාසිය පනවනු ලැබුවේ පසුගිය වසරේදී වන අතර ඒ අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම විසින් අභියාචන අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා. එහිදී සෑහීමකට පත්විය හැකි නියෝගයක් අදාළ සමාගමට නොලැබුණ හේයින් ඔවුන් ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ යලි මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා. ඉන් අනතුරුව මෙම නඩුව අද කැඳවීමෙන් පසු අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරනු අතර එය ලබන වසරේ ජනවාරි මාස 22 වන දින දක්වා බලපැවැත්වෙනවා. එමෙන්ම පෙත්සම පිළිබඳ යලි සලකා බැලීමටද එදිනට නියමිතව තිබෙනවා. අදාළ නඩුව සඳහා ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාෆා සහ අලි සබ්රි යන මහතුරුන් සමග චතුරිකා විජේසිංහ මනෝජ් බණ්ඩාර යන නීතිඥවරුන් පෙනී සිටියා. නඩු විභාගයේ අනතුරුව විශ්වවිභාර අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ මේ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් අධිකරණයෙන් අපේක්ෂා කරන බවයි. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඉදිරි තීරණ තුල මුළු මහත් ජාතියටම අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා බලපාන්නා වූ මේ ගැසට් නිවේදනය පිළිබඳව අධිකරණයේ ආශිර්වාදය අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය අතුරුලිය රතන හිමියන් පැවසුවේ ජනතාව වෙනුවෙන් මේ ගැටලුවට විරුද්ධව පෙනී සිටින බවයි. ඇත්ත වශයෙන්ම අපේ ඇස්වලට කඳුළු වෙනවා අපට අඬන්න විතරයි අද සිද්ධ වෙලා තියෙන්නේ. අවවාදයේ දෙන ආකාරය පිළිබඳව තීරණය කරන්නේ රෙගුලේෂන් වලින්. අපි මේක කෙලින්ම මහපාරේ විසඳ ගන්න ප්‍රශ්නයක්. ඒ නිසා මහපාරේ ජනතාව සමග අපි මේ සම්බන්ධ රූපමය අවවාද අපි පාරවල අලවනවා. මේක මිනිමරණ අපරාධයක් කියලා අපි ජනතාවට කියනවා. ලිංගික බෙලහීනතාවයක් තියෙනවා කියලා අපි ජනතාවට කියනවා. අපිට ඒකට අවසර තියෙනවා. ඒක නවත්තන්න